ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අද උදෑසන මාදුරුවේ ජලාශයට කඩා වැටි ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් එරන්ද ගීගංගනගේ විසින් තහවුරු කරන ලදී. මෙම අනතුර සිදුව ඇත්තේ මාදුරුවය කමන්ඩෝ යුද හමුදා කඳවුරේ පැවති විසිර යාමේ පෙළපාලි සංදර්ශනයක් අතරතුරදීය. තොරතුරු වලට අනුව අදාළ හෙලිකොප්ටර් යානයේ විශේෂ කාර්ය බලකායට අයත් සමාජිකින් 12 දෙනෙකු ගමන් කර ඇති අතර එම අනතුරෙන් මේ වන විට 6 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා විය. හෙලිකොප්ටර් යානය අද උදෑසන හදිසි ගොඩබෑමකදී මාදුරුවේ ජලාශයට කඩා වැටී තිබුණි. එහිදී ගුවන් හමුදා හෙලිකොප්ටර් බටයන් 2 දෙනෙකු සහ හමුදා විශේෂ කාර්ය බලකායේ බටයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි. මෙම සිදුවීම හේතුවෙන් සැලසුම් කර තිබූ විසිර යාමේ උත්සවය කල් තැබීමට යුද හමුදාව තීරණය කර ඇත.